ඉතින් ආයිබුවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම අදත් ජේම් රිවිව්ස් YouTube channel එකට. ඉතින් අද ගෙන ආයේ බැටර් දෙවන් කතාමාලාවේ 149 වෙනි එපිසෝඩ් එකේ රිවිව් එක. එහෙනම් අද එපිසෝඩ් එක බලන්න අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ එපිසෝඩ් එක පටන් ගද්දිම අපිට බ්ලැක් ස්මෝක් ආමික ගැන පොඩි විස්තරයක් බලා ගන්න පුළුවන්. බ්ලැක් ස්මෝක් ආමික තියෙන්නේ පුරාණ රණශූරයාගේ මහිමය. ඒකට ඇතුල්වීම තමයි ඇන්සියන් ප්ලෑන් එකේ සෑම තරුණයෙක්ගේම ජීවිත කාලීන සිහිනය. කොහොම හරි මේ බ්ලැක් ස්මෝක් ආමියකට නිවැරදිව නිලධාරීන් බලය අනුව පත් කරන පිළිවෙලක් තිබුණත් තනි මනසක් ඇති රණශූරයෙකුගේ ශක්තිය තිබුණත් සෙම්පතිය වට දෙනාගේ 7 වෙනි තැන තමයි ලැබිලා තියෙන්නේ. හොඳම අධිරාජ්‍යයන් 4 දෙනා අතර එයා තමයි ඇන්සියන් ට්‍රිබ් එකේ තරුණ පරම්පරාවේ සැබෑ නායකයා. මේ 4 දෙනාගෙන් කෙනෙක් තමයි බ්ලැක් ස්මෝක් කිං කියන්නේ. බ්ලැක් ස්මෝක් සුපර් කමාන්ඩ් කෙනෙක් වෙන්න නම් අනිවාර්යෙන් එයාලගේ බල මට්ටම බෑන්ෂන් මට්ටමේවත් තියෙන්න ඕනි. පුරාණ වංශයේත් බලවත් අය ගොඩක් හිටියත් මේ ලෙවල් එක ගාවට එන එක ඉතා දුර්ලභයි. ඉතින් මේ සීන් එකෙන් පස්සේ තමයි එපිසෝඩ් එක ස්ටාර්ට් වෙන්නේ. එහෙනම් අපි බලමු එපිසෝඩ් එකේ මොකද වෙන්නේ කියලා. ඉතින් මෙතන මේ තිබ්බ මණ්ඩපේට යන් හාවෝ කියන කමාන්ඩර් ඇවිල්ලා යන්ට කියනවා මං ගොඩක් කාලෙක ඉඳන් ෂෝයන් මහත්තයාගේ කීර්තිය ගැන අහලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ යන් හාවෝ කියන කෙනා ෂෝයන්ට සටනකට කතා කරනවා. මේක අහලා කමාන්ඩර්ස්ලා ටික නම් ටිකක් කලබල වෙනවා. මොකද ෂෝයන් තමා තනි සටන්වල ශූරයා. ඒ වගේම එතන ඉන්න ගොඩක් අය කලබල වෙනවා මෙයා නේද පිල් තරංගය දින්නේ කියලා. ඒ වගේම එයාලා කතා වෙනවා මෙයාගේ ගුරුතුමා නේද මේ මහද්වීපය හොඳටම පිල් හදන්නේ. ඔහු අර්ධ සාන්ත්‍රු මට්ටමේ කෙනෙක් නේද කියලා. ඉතින් මේ වෙලාවේ පොයිසන් ගර්ලුත් හිමීට කියනවා ඇත්ත වශයෙන්ම ඔහු මුලින්ම පියවරගෙන පසුව ප්‍රසිද්ධියේ වාර්තා කළේ ඔයා සටනට අකමැති වෙයි කියලා ඔයා අනිවාර්යෙන් ගෙන්න ගන්න. ඉතින් මේ වෙලාවේ ෂෝයන් කියනවා මං කරදර නම් දාගන්න ආස නැහැ. ඒත් පුරාණ ලෝකයට යන්න කලින් ආදර්ශයක් දෙන එක හොඳයි කියලා. ෂෝයන් පිටියට පිවිසෙනවා. ඉතින් යන් පිටියට යනකොටම ලා කහපාට ශීල්ඩ් එකකින් මණ්ඩපේ වැහිලා ඒක නැති වෙලා යනවා. ඉතින් දැන් සටන ආරම්භ වෙනවා. ඉතින් යන් හාවෝ කියනවා අපි බලමු ඩෑන් ක්ලබ් ශූරයා ඇයි මෙච්චර විශේෂ කියලා. ඉතින් මේ වෙලාවේ යන් හාවෝ ෂෝයන්ට ගහන්න වේගෙන් එනවා. ඉතින් ෂෝයන් 3000 ලයිටින් මූවමන්ට් පාවිච්චි කරලා මෙතනින් හරිම ලේසියෙන් පැත්තකට වෙනවා. මේකට යන් හාවෝට කියවෙනවා මෙච්චර වේගයක් හරිම පුදුමයි කියලා. ඊට පස්සේ කියනවා මෙයා මගේ ඩ්‍රැගන් ඇන් ස්නේක් ෆුට්වර්ක් විඳලා බලන්න ආස ඇති. ඊට පස්සේ මෙයා දම් පාටයි කහ පාටයි මකරු දෙන්නෙක් මවාගෙන කලින්ටත් වඩා වේගෙන් යන්ට පහර දෙනවා. ඒ වගේනුත් ෂෝයන් කලින් වගේම විදුලියක් වගේ ලේසියෙන් බේරෙනවා. ඒ ගමන්ම යන් හාවෝ උඩින් යන්නම සෝල් ඇටැක් එකක් කරනවා. මේකෙන් යන් හාවෝගේ ඩ්‍රැගන් ස්නේක් ෆුට්වර්ක් විනාශ වෙලා ගිහින් ඒ මකරු දෙන්න නැති වෙනවා. ඉතින් මේ ප්‍රහාරයෙන් තේරෙනවා ෂෝයන්ගේ සෝල් පවර් එක දැන් කොච්චර බලවත්ද කියලා. ඉතින් ඊට පස්සේ යන් හාවෝ ටියන්ෂා නියපොතු කියලා ලොකු අත්වගයක් යන්ගේ පැත්තට යවනවා. ඉතින් යන් මේ වගේ ඉතාම ලේසියෙන් බේරිලා යාගේ හෙවෙන්ලි ෆ්ලේම් එකෙන් මේක විනාශ කරන්න හදනවා. ඒ වෙලාවෙම යන් හාවෝ කියන කෙනා ෂෝයන්ට පයින් පාරක් ගහන්න එනවා. ඒත් යන් එක විනාශ කරා වගේම යන් අරයාගේ කකුලෙන් අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ මේ දෙන්න ආයෙත් සටන් කරන්න ගන්නවා. ඉතින් මේ වෙලාවේ යන් හාවෝ ඉතින් කියනවා මේ කමාන්ඩර් ඔයාව අවතක්සේරු කරා. ඉතින් ඊට පස්සේ මේ යන් හාවෝ කියන කෙනා මුද්‍රාවක් මවන්න ගන්නවා. ඉතින් යන් එක දකිනකොටම අධිරාජ්‍ය මුද්‍රාවද කියලා යන් හාවෝ ළඟට ගිහින් එයාගේ අතට පොඩි ඩැමේජ් එකක් කරලා ඒක නැති කරලා දානවා. ඉතින් යන් හාවෝ පුදුම වෙනවා මේ ළමයා අධිරාජ්‍ය මුද්‍රා කලාවේ අඩුපාඩු දන්නේ කොහොමද? ඉතින් යන් හාවෝ මේක කියන්නත් කලින්ම යන් මෙයාට ගහගෙන යනවා. ඉතින් මේ යන් හාවෝ කියන කෙනාව ඇතට විසික් වෙන්න ගැහුවට පස්සේ එයා විසික් වෙන ගමන් විම් ආවරණය කරන ලද මුද්‍රාව කියලා මුද්‍රාවක් හදනවා. ඉතින් මේක යන් පැත්තට එනකොට යන් කියනවා මේක නව තාක්ෂණය උත්සාහ කරන්න කාලයයි. ඉතින් ඊට පස්සේ යන් එයාගේ අලුතින් පුරුදු වෙච්ච ඉනි කඳු ළඟදී බලය වැඩි වෙන එයාගේ අලුත් ප්‍රහාරය මවන්න ගන්නවා. මේකෙන් මණ්ඩපේ ඉරි තලලා අපිට ලාවා වගේ දේවල් බලා ගන්න පුළුවන්. යන්නේ ප්‍රහාරයෙන් ගිනි සුලි කුණාටුවක් වගේ දෙයක් මවනවා. ඉතින් මේ සුලි කුණාටුවට යන් හාවෝ අහුවෙලා එයා පොඩ්ඩක් කර වෙන දුමක් දාගෙන වගේ වැටෙනවා අපිට පේනවා. ඒත් එයා වැටෙන්න කලින් යන්නේ එයාව ඇදලා ගන්නවා. ඇදලා ගන්නව නෙමෙයි ඇදලා විසික් කරනවා. ඉතින් මේ වෙලාවේ බ්ලැක් ස්මෝක් ආමිකේ කෙනෙක් දන්නේ නැතුවම යන් මාස්ටර් අපූරුයි කියලා කියනවා. මේක අහලා එයා වටේ ඉන්න කට්ටිය තමුන් තව ජීවත් වෙන්න ආස නැද්ද කියලා තව පිස්සු ගෙලී කියලා හිතාගෙන පොරව ඇදගෙන යනවා. තර්ඩ් කමාන්ඩර් යන් හාවෝ පවා එයාට පෙරදුනා කියලා පස්වෙනි කමාන්ඩර් සහ ලින් කුවන් පුදුම වෙනවා. ඒ කියන්නේ තුන්වෙනි කමාන්ඩර්ට වඩා යන් ගොඩක් බලවත්.
වටේ ඉන්න හැමෝම තර්ඩ් කමාන්ඩර් ඇත්තටම පැරදිලා නේද කියලා කතා වෙමින් ඉන්නවා. ඉතින් ඒ අතර අර මණ්ඩපේට වෙලා වාඩි වෙලා හිටපු රතුයි සුදුයි ඇඳුම් ඇඳගත්ත ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි ෂෝයන් ගැන කතා වෙනවා. ඔයාලා මගේ නවල් එක්ස්ප්ලේන් වීඩියෝ එක බැලුවා නම් ඒ කවුද කියලා දන්නවා ඇති. අපිට තව ටිකකින් මෙයාලා ගැන අපහු දැනගන්නත් පුළුවන්. ඉතින් මෙතන ඉන්න පිරිමි කෙනා අර ගෑනු කෙනාට කියනවා යන්ට වඩා හාවෝ ලෙවල් එකෙන් වැඩි වුණත් යන් ළඟ ගොඩක් බලවත් දැල්ලක් තියෙනවා. ඒ වගේම එයාගේ සෝල් පවර් එකත් දුර්වල නැහැ. එයාගේ අමුතු දැල්ලේ බලෙන් තමා හාවෝ පැරදුනේ. ඒකට අනිත් ගෑනු කෙනා කියනවා මං ඒව ගැන දන්නේ නැහැ. හැබැයි මට මගේ රෙඩ් ලෝටස් කර්ම ෆයර් එක එයාගේ ෆයර් එකත් එක්ක සසඳලා බලන්න ඕනේ කියලා. ඉතින් මේ වෙලාවේ යන් හාවෝ කියන කෙනා කියනවා මං සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ යන් හාවෝ ආපහු ගහගන්න ආවත් සෙකන්ඩ් කමාන්ඩර් ඇවිත් ඒක නවත්තලා හාවෝ තමුන් පෞරාණික නිකායට ගෞරව කරා ඇති කියලා එයා ෂෝ ඉස්සරහට ගිහිල්ලා සටනකට ආරාධනා කරනවා. ෂෝයන් සටනකට අකමැත්තක් පෙන්නුවත් එතන සටනක් පටන් ගන්න යනවා. ඒත් එතනට එල්ඩර් ගූෂු ඇවිත් කියනවා සෙකන්ඩ් කමාන්ඩර් ඔයා මෙතන ප්‍රසිද්ධියේ ඉන්නේ අපි අමුත්තන්ට සලකන විදිහක් තියෙනවා. ඔයා මොන විදිහටද මේ වැඩ කරන්නේ කියලා අවවාද කරනවා. ඉතින් මේකෙන් මේ සටන නැති වෙලා යනවා. සෙකන්ඩ් කමාන්ඩර් නම් ෂෝයන් දිහා තරහෙන් බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ දෙන්න අතරේ තරහක් පටන්ගෙන තියෙනවා. ඊට පස්සේ යන් හා ওই සෙකන්ඩ් කමාන්ඩර් අතුරුදහන් වෙලා යනවා. ඉතින් මෙතනට ආපු ගූක්ලෑන් එකේ එල්ඩර් ෂෝයන් ළඟට ගිහින් කියනවා තත්ත්වය තේරුම් අරන් කටයුතු කරාට ඔයාට ගොඩක් ස්තුතියි ෂෝයන් කියලා මෙයා ෂෝයන්ට ස්තුති කරනවා. සටනක් වෙන්න ගියපු එක නැවැත්තුවට ෂෝයනුත් මෙයාට ස්තුති කරනවා. ඉතින් මේ වෙලාවේ මේ ආපු එල්ඩර් හැමෝටම කියනවා තව දවස් 3කින් සියලුම පෞරාණික දොරටු අරිනවා. එතකොට අපිට අවකාශ ගේට්ටුව හරහා පෞරාණික පූජනීය කඳුවලට යනවා. මතක තියාගන්න ඇන්සියන් රීල්ම් එකේදී කවුරුත් එහෙම රවුම් ගන්න එපා. නැත්තම් වොයිඩ් ස්පේස් එකේ අතුරුදහන් වෙලා යාවි. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් ෂෝයන් ඇතුළු පිරිස ඇවිදිමින් ඉන්නවා. ෂෝයන්ට එකපාරටම දෙයක් ඇහිලා පිටිපස්සේ ඇරලා කියනවා ඇයි ඔයාට ඉදිරියට එන්න බැරි මහත්මයා. ඒ වෙලාවේ අර හැංගිලා හිටපු අය මතුවෙනවා. ඉතින් මේක වෙනකොට මුළු පරිසරයම පොඩ්ඩක් දම් පාට වෙලා සෝල් හෝල් එකේ පාට පොඩ්ඩක් මතු කරනවා. ඉතින් මෙතන එක්කෙනෙක් නෙමෙයි 3 දෙනෙක් ඉන්නවා. මෙයාලා සෝල් හෝල් එකේ අය. ඉතින් මෙතන එක්කෙනෙක්ගේ වටේට අනිත් දෙන්නා ආරක්ෂාවට තමයි ඉන්නේ. ඉතින් ෂෝයන් සහ එයාගේ පිරිස මෙයාලව දැක්ක ගමන් එයාලගේ බලය විහිදුවමින් සටනකට ලෑස්ති වෙනවා. කළුවඳ ගත්ත කෙනා කියනවා මම ඔයාලව අල්ලගන්න නෙමෙයි ආවේ. කාලයක් බලවත්ව හිටපු ෂෝ ක්ලෑන් එකේ නිදන් බලාගෙන යන්න. දැන් යන්න වෙලාව හරි කියලා පොයිසන් ගර්ල් එයාලට ප්‍රහාරයක් එල්ල කරනවා. ඒත් අරයාගේ දෙපැත්තේ හිටපු දෙන්නා ඒක නවත්තනවා. ඉතින් ඒ කළුවඳ ගත්ත කෙනා කියනවා කාලයකට කලින් සෝල් හෝල් එකේදී ඔයාගේ මුතුන් මිත්තාවන ෂෝෂුවාන්න විනාශ කරලා දැම්මා. මාත් ඒකම ඔයාටත් කරනවා කියලා එයා කියනවා. ඉතින් ෂෝයන් කියනවා මම්මගේ මුතුන් මිත්තන්ගේ සොහොන්ගේ තුලම ඔයාගෙන් වාඩුව ගන්නම් කියලා. ඉතින් අර කළුවඳ ගත්ත කට්ටිය ඒකට hina වෙලා එතනින් යන්න යනවා. එයාලා යන්නේ රෝස පාට අමුතු පෝටල් එකක් වගේ එකකින්. එයාලා යනවත් එක්කම පරිසරයේ තිබ්බ දම් පාට අඳුරු ගතිය නැති වෙලා යනවා. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ෂෝයන්ෝයි අනිත් කට්ටියයි ආකාශ නැව්වල නැගලා අවකාශ දොරටු හරහා යනවා. ඉතින් මෙතන අර රතු සුදු ඇඳුම් ඇඳගත්ත දෙන්න ඉන්නවා. එතන හිටපු ඒ පිරිමි කෙනා කතා කරලා කියනවා ඊයේ සටන නම් අපූරුයි කියලා. ෂෝයන් එයා දිහාට හැරලා අහනවා ඔයා කවුද කියලා. එයා කියනවා තමන් හුවෂුවන් කියලත් එයත් එක්ක ඉන්න ඒ ගෑනු කෙනා පුෂි කියලත් හඳුන්වලා දෙනවා. ඒ වගේම ෆ්ලේම් ට්‍රිප් එකේ ඉඳලා ආවා කියලත් කියනවා. එයා කියනවා අපි ෂෝ සහෝදරයාගේ පිල් ගෙදරින් එකේ ෂූරයා විදිහට ගොඩක් දේවල් අහලා තියෙනවා. ඉතින් මගේ නවල් එක්ස්ප්ලේන් එක බලපු කට්ටිය දන්නවා මෙතනදී ෂෝයන් පුරාණ සොහොන්ගේ ගැන දන්නේ නැති දේවල් ගොඩක් මෙයාලගෙන් දැනගන්නවා. ඉතින් මේ වීඩියෝ එක බලන්න මේ උඩ තියෙන කාඩ් එක ක්ලික් කරලා යන්න පුළුවන්. ඉතින් ෂෝයන් පුදුම වෙනවා ලෝකේ මේ වගේ ඉන්ද්‍රජාලික ස්ථාන තියෙනවද කියලා. ඒ අතරේ ෂෝ දකිනවා නැව්තට්ටුවේ අහංකාර විදිහට ඉන්න කෙනෙක්ව. ඉතින් මේ යාන් ක්ලෑන් එකේ කෙනා යාව හඳුන්වලා දෙනවා මේ පුද්ගලයා යාෝ සින්ජි ලෙස හැඳින්වෙනවා කියලා. වෛද්‍ය පවුලෙන් 8 වන ශ්‍රේණියේ අතරමැදි ඖෂධවේදියෙක්. ඒ කියන්නේ ඇල්කෙමිස්ට් කෙනෙක්. ඉතින් ෂෝයන් යාෝ පවුලෙන්ද කියලා පොඩ්ඩක් අමුතු විදිහට අහනවා. ඉතින් මේ වෙලාවේ අර දෙවෙනි කමාන්ඩර් මෙතනට එනවා. එයා කියනවා මම දැන් ආවේ පුරාණ ගෝත්‍රයත් එක්ක සම්බන්ධ වෙලා. ඉතින් එයා යන්ට කියනවා අපේ අනදෙන නිලධාරියා ඔයාට කතා කරන්න ආරාධනා කරනවා. ඉතින් එයා ඊට පස්සේ වටේ ඉන්න කට්ටිය දිහත් බලලා කියනවා ඔයාට විතරයි කියලා. ඉතින් මෙතනින් සීන් එක කට් කරලා අපිට පෙන්නන්නේ ෂෝයන් තවත් කෙනෙක් එක්ක අමුතු ක්‍රීඩාවක් කරමින් ඉන්නවා. ඉතින් යන් මේ වෙලාවේ ලින් කුවන් සහ යන් හාවෝ එක්ක සසඳනකොට නම් ඔයාගේ ස්වභාවය වෙනස් බව ඇත්ත. ඉතින් මේ පළවෙනි කමාන්ඩර් කියනවා සහෝදර ෂෝයන් විහිළු කරනවා. ඒගොල්ලෝ විශ්වාස නැහැ. ඒගොල්ලෝ මන්දගාමී වෙන්නේ ඔවුන්ගේ අහංකාරය නිසා. එයා අහනවා
ඔයා දන්නවද පුරාණ වංශයේ මේ තරම් ප්‍රවේශම් වන්නේ ඇයි කියලා? ෂෝයන් කියනවා විදේශික අමුත්තන් පුරාණ ලෝකය හා තරහ වෙයි කියලාද? ඉතින් පළවෙනි කමාන්ඩර් කියනවා උත්තරේ භාගයක් හරි. අනිත් එක තමා ඔවුන්ගේ ශරීරවල සිහින් ඩූඩි රුධිර රේඛාවක් තියෙනවා. නමුත් පිරිසිදු රුධිරය නෙවෙයි. ඒ වගේම මිස් ෂූන ළඟ ගොඩක් බලවත් රේඛාවක් තියෙනවා. නහනවා ඔයාට ළඟා වෙන්න අවශ්‍ය කුමන මට්ටමද කියලා. එයා කියනවා ඩූෂන් මට්ටමට. එවිට පමණක් පුරාණ වංශයට ඩූඩි සටන් සාන්තුවරයාගේ රුධිර රේඛාව නොසලකා හරින්න පුළුවන්. ඉතින් එයා කියනවා මගේ පුරාණ වංශයේ තරුණ පරම්පරාව අතර ඔබට වඩා දක්ෂ පුද්ගලයන් බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන් නුවද සාන්තුවරයාට උසස් වීමට විශ්වාසයක් නැහැ. යන්ගෙන් අහනවා ඔබට ඒ සාක්ෂාත් කරගත හැකි බව ඔබ සහතික කරන්නේ කොහොමද? ඉතින් යන් කියනවා මොකද මට ඩූඩි රුධිර රේඛාව මත විශ්වාසය තැබීමට අවශ්‍ය නැහැ. ඉතින් එහෙම කියලා යන් ඒ ගේම් එකේ අවසාන ඉත්තව බෝඩ් එකෙන් තියෙනවා. ඒත් එක්කම බෝඩ් එක නිල් පාටට දිලිසෙනවා. ශක්තිය සියල්ල ඔප්පු කරනු ඇත කියාගෙන ෂෝයන් එතනින් පොඩ්ඩක් ගැම්මෙන් යනවා. ඉතින් අපිට ඊට පස්සේ ෂෝයන් ආපහු නැවට ගිහින් ඉන්නව පෙන්නනවා. එතනද අපිට කටහඬක් ඇහෙනවා අපි පුරාණ ශුද්ධ කඳු වැටියට පැමිණීමට ආසන්නයි කියලා. ඒ වගේම ඒ කටහඬින් කියනවා පුරාණ ලෝකයට ඇතුළු පසු පුරාණ ජනවාර්ගික කණ්ඩායම් වලට බාධා කරන්න එපා කියලා. එසේ නොමැතිනම් ඔවුන් පුරාණ ගෝත්‍රය විසින් නිරපා හරිනවා කියලා. ඉතින් ඊට පස්සේ මෙයාලා ඒ කඳු වැටියට ළඟා වෙනවා. මෙයාලා කියනවා මොනතරම් අපූර්ව කඳු වැටියක්ද කියලා. මෙයාලා කියනවා බාහිර ලෝකයේ පැවසූ පරිදිම පුරාණ ලෝකයේ සැබවින්ම අద్භූතයි වගේම අමුතුයි. ඉතින් අපිට දැන් පොඩ්ඩක් සයිඩ් එකෙන් ෂූනවයි එයාගේ ආරක්ෂාවට වගේ ඉන්න එල්ඩර්ස්ලා දෙන්නවයි බලා ගන්න පුළුවන්. ඉතින් ෂූනගේ මූණේ නම් ලොකු සතුටක් පේනවා. ඉතින් නැවේ ඉඳන් ෂෝයන්නුත් එයාව දකිනවා. ෂෝයන්ටත් ගොඩක් සතුටුයි වගේ පේනවා. ෂෝයන් හිමීට ෂූන කියලා මුමුණනවා. ඉතින් ෂූන වේගෙන් ෂෝයන් ඉන්න නැව පැත්තට යන්න ගන්නවා. ඉතින් මේ දෙන්න පොඩි කාලේ ඉඳන් තිබ්බ යාළුකමේ ගොඩක් මතක් වෙනවා. ඉතින් තව මෙයාලත් එක්ක තිබ්බ ගොඩක් මතක මේ දෙන්නටම මතක් වෙන්න ගන්නවා. ඉතින් මෙතන දැන් පොඩි ලස්සන බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාලා පොඩි සීන් එකක් යනවා. ඉතින් මේ වෙලාවේ ෂූන ෂෝයන් සහෝදරයා කියනවා. ෂෝයන්ුත් කියනවා ෂූන මං ආවා කියලා. ඉතින් මේ වෙලාවේ එතන හිටපු එල්ඩර්ස් දෙන්න පොඩ්ඩක් උගුර පාදනවා. එයා ඊට පස්සේ කියනවා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. පුරාණ ලෝකයේ නීති මං විශ්වාස කරනවා. වැඩිහිටි ගූෂුවෝ කලින් එක පැහැදිලි කරා කියලා. ඉතින් මේ වෙලාවේ ෂූන බොයිසන් ගර්ල් පැත්තටත් හැරිලා පුරාණ වංශයට සාදරයෙන් පිළිගන්නවා කියනවා. ඉතින් ෂූන කියනවා මං ඔයාට විවේක ගන්න හොඳ තැනකට එක්ක යන්නම් ෂෝයන් කියලා. ඊට පස්සේ වැඩිහිටියන් දෙන්නට කියනවා පෙරමුණ ගන්න කියලා. ෂෝයන් සහෝදරයා අපි යමු කියලා මේ දෙන්න මෙතනින් පියාඹලා යනවා. මේ දෙන්න විතරක් නෙමෙයි ෂෝයන්ගේ යාළුවෝ ටිකත් මෙයාලගේ පස්සෙන් යනවා. ඉතින් මෙයාලා මෙහෙම යනකොට මේ එකපාරට නිකන් ආලෝකය වෙනස් වෙනවා වගේ අපිට පේනවා. ඊට පස්සේ මෙයාලා මෙතන නවතිනවා. ඊට පස්සේ මෙයාලට ප්‍රහාරයක් වගේ දෙයක් එනවා. මේකෙන් හතර වටේම ආලෝක දරා යනවා. ඉතින් ෂෝයන් කියනවා මේ පුරාණ වංශයේ ආගන්තුක සත්කාර ක්‍රමයේද. ඉතින් ෂෝයන් යාගේ ෆ්ලේම් එකෙන් අර ප්‍රහාරය විනාශ කරලා දානවා. ඉතින් ඉස්සරහට ආපු ෂූන කියනවා ඔබ ආචාර විදි දන්නවද? මගේ ගෝත්‍රය තුල ආගන්තුකයාට සත්කාර වෙන්නේ මෙහෙමද? මගේ පුරාණ ගෝත්‍රය ම්ලේච්ඡයයි අන්නයි සිතනවට මං කැමති නැහැ. ඉතින් මේ වෙලාවේ අපිට කටහඬක් ඇහෙනවා මිස් ගොඩක් කිව්වා අවුරුදු ගණනාවක් ෂියාවෝ මිනිසුන්ව දැකලා නැහැ. ඒක පරීක්ෂා කරන්න ඕනේ. ඉතින් ෂූන කියනවා ආදරණීය වැඩිහිටියන් අද මගේ පුරාණ ගෝත්‍රය ආමුත්තන් පිළිගැනීමේ කාලයයි. පුරාණ ගෝත්‍රයට හානි කරන දේවල් කිරීම නවත්වන්න. ඉතින් ඊට පස්සේ ෂූන යාගේ අතෙන් බලධාරා විහිදුවනවා. එතකොටම අර පරිසරයේ අඳුරු විච්ච ගතිය නැති වෙලා යනවා පහු. ඉතින් ෂූන ෂෝයන්ගේ අතින් අල්ලලා අහනවා ඔයාට ප්‍රශ්නයක් නැහැ නේද කියලා. ඉතින් මෙයාලා අපව පිටත් වෙනවා. ඉතින් මෙයාලා මෙතනින් ගියාට පස්සේ එල්ඩර්ස්ලා දෙන්න මතුවෙනවා. ඉතින් මෙතන ඉන්න කෙනෙක් කියනවා මම හුව මරනවා කියලා අත මිටි කරලාත් කේන්තිය පෙන්නනවා. ඉතින් ඊට පස්සේ මෙයාලා තැනකට එනවා. ඉතින් ඒ වෙලාවේ ෂූනගේ ආරක්ෂකයා වගේ ඉන්න කෙනා එනවා. එයා ඇවිත් කියනවා ෂෝයන් සහෝදරයා ගොඩ කාලෙකින් ඔයාව දැක්කේ. ඉතින් ඊට පස්සේ එයාගේ අර මූණේ මෙච්චර කල් තිබ්බ මාක්ස් එක අයින් කරනවා. ෂෝයන් ලින් මහත්තයා කියාගෙන එයාට ආචාර කරනවා. එයා කියනවා අවුරුදු කීපයක් තිස්සෙම දැකලා නැහැ. ෂෝයන් දැන් මේ තත්ත්වයට ඇවිත් තියෙනවා. ඒක ඇත්තටම පුදුමයි. නමුත් මිස් පවුල තුල කතා කිරීමේ අයිතිය වැඩි කර ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කරන්න ඔබේ රුධිර පරම්පරාව වැඩි දියුණු කිරීමටත්. ෂූන කියනවා ලින්. ඉතින් ලින් මහත්තයා පොඩ්ඩක් ඔළුව පාත් කරලා කියනවා මම තමයි ඕනවට වඩා කිව්වේ කියලා. ෂූන කියනවා ෂෝයන් සහෝදරයා හෙට පුරාණ ගෝත්‍රයේ වැඩිවිය පැමිණීමේ උත්සවය තියෙනවා. කෙසේ වෙතත් රෙගුලාසි වලට අනුව මේ උත්සවයට සහභාගී වූ ගෝත්‍රික සමාජිකයින් ඕනෑම පුද්ගලයෙක් තෝරගන්න පුළුවන්. මේ ඔබට කරදරයක් සොයා ගන්න අවස්ථාවක්. පුරාණ වංශයේ සමහර අය නිසකවම අත් නොහැරෙනු ඇත. ෂෝයන් කියනවා සංසුන් වෙන්න. ඔවුන් ඇත්තටම මට අභියෝග කිරීමට එඩිතර නම් මම මගේ ශක්තිය ඔවුන්ට ඔප්පු කරමි. සැබෑ ෂෝ වංශයේ කුමක්ද කියලා. එහෙනම් යාළුවනේ අද එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. එහෙනම් තවත් අලුත් එපිසෝඩ් එකකින් හම්බෙමු. අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.